ඔන්න දැන් ඔයාට දරුවා ගිය අවුරුද්දේ පරීක්ෂා ඉදිරිපත් දැන් 6 වෙනි ශ්‍රේණියටත් සමත් වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයගලන්ට පුංචි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මොකද අපි දන්නවා 6 වෙනි ශ්‍රේණියේදී 7 වෙනි ශ්‍රේණියේදී මේ දරුවන්ට එන්නත් ලබා දෙනවා කියලා. ඉතින් අපි බලමු මේ ලබා දෙන එන්නත් මොනවද? මේ එන්නත් වලින් ආරක්ෂාව සැලසෙන රෝග මොනවද? ඒ වගේම මේ එන්නත් ලබා ගන්නේ කොහෙන්ද කියලා. ඉතින් 6 වෙනි ශ්‍රේණියේදී ඒ කියන්නේ දරුවට වයස අවුරුදු 9-14ත් අතර මේ එන්නත ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම 6 වෙනි ශ්‍රේණියේදී ගැහැණු දරුවන්ට විතරක් HPV එන්නත කියන එන්නත ලබා දෙනවා. මේ එන්නත මාත්‍රා දෙකකින් ලබා දෙනවා. HPV එන්නත කියන්නේ Human Papilloma Virus කියන වෛරසය මගින් ඇති කරන ගැප්කිල පිළිකා කියන රෝග තත්ත්වය වළක්වන එන්නත. ඉතින් පළමු එන්නත මාත්‍රාව ලබා දීලා මාස 6කින් තමයි දෙවෙනි එන්නත මාත්‍රාව මේ ගැහැණු ළමයන් සඳහා ලබා දෙන්නේ. මේ එන්නත පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් සෑම අවුරුද්දකම පාසල් වෛද්‍ය පරීක්ෂණ පවත්වනවා ඒ පළාත්වල. ඉතින් මේ අවස්ථාවේදී මේ එන්නත ලබා ගන්න පුළුවන්. ඊළඟට 7 වෙනි ශ්‍රේණියේදී ගැහැණු සහ පිරිමි කියන ළමයින් දෙකොටසටම ATD එන්නත කියන එන්නත ලබා දෙනවා. මේ ATD එන්නත කියන්නේ Adult Tetanus Toxoid Diphtheria එන්නත. ඒ කියන්නේ වැඩිහිටි පිටගැස්ම ගලපටල එන්නත. මේ එන්නතින් ආරක්ෂාව සපයන්නේ ඩිප්තීරියා රෝගය සහ පිටගැස්ම රෝගය කියන රෝග දෙකට. මේ එන්නත වයස අවුරුදු 10-12 අතර ගෑනු පිරිමි ළමයි දෙගොල්ලන්ටම ලබා දෙනවා. ඉතින් යම් හේතුවකින් මේ එන්නත් ලබා දෙන දවසට දරුවා පාසලට ආවේ නැත්නම් හෝ අසනීප වෙලා හිටියානම් කුමන හෝ හේතුවක් හින්දා මේ එන්නත් මගහැරුණා නම් තමන්ගේ පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල පැවැත්වෙන සායන වලින් මේ එන්නත් අපහසුවකින් තොරව නොමිලේම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ එන්නත් දරුවා රෝග වලින් ආරක්ෂා කරන බරපතල රෝග වලින් ආරක්ෂා කරන ඉතාම වැදගත් එන්නත්. ඒක නිසා ක්‍රමවත්ව මේ එන්නත් ලබා ගන්නත් ඕනේ. විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගේ පළවෙනි එන්නත HPV එන්නත ලබාගෙන දෙවෙනි එන්නත මාස 6කින් ලබා ගැනීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බොහොම අවස්ථාවලදී මේ එන්නත් මගහැරීම සිද්ධ වෙනවා නොසැලකිලිමත්කම නිසා. ඒක නිසා දෙමව්පියෝ මේ ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු දැන් මේ එන්නත් සියල්ලම සැලකිල්ලෙන් ලබා දුන්න ඕගොල්ලන්ගේ දරුවගේ කාඩ්පතේ රුබෙල්ලා කියන එන්නත කියන ස්ථානයේ තියෙනවා හිස්තැන. එතකොට ඕගොල්ලෝ බලනවා ඇයි දුවගෙන එනවා මට මේ එන්නත් මගේ දරුවට මේ එන්නත ලබා දීමට අවශ්‍යයි නේද කියලා. ඒක ඉතාම හොඳයි. මොකද ඒ කියන්නේ ඕගොල්ලෝ සැලකිලිමත්නේ කියන එකනේ. ඉතින් මේ ගැන දැනුවත් වුණොත් ඕගොල්ලෝ එහෙම කලබල වෙන්නේ නැහැ. අපි බලමු මේ එතනට රුබෙල්ලා එන්නත ලබා දීම අවශ්‍ය වෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. මේ වයසේ ඉන්න දරුවන්ට කලින් අවුරුදු 3ේදී MR එන්නත විදියට හරි MMR එන්නත විදියට හරි. එහෙම නැත්නම් පසුව ඉපදිච්ච දරුවන්ට මාස 9ේදී අවුරුදු 3ේදී MMR එන්නත විදියට රුබෙල්ලා රෝගය සඳහා ආරක්ෂාව සැලසෙන එන්නත ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ එන්නත් එක්ක ආරයක් හෝ එහෙම නැත්නම් දෙවාරයේම ලබාගෙන තියෙන ළමයින්ට මේ රුබෙල්ලා එන්නත ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් යම් හේතුවක් නිසා විදේශගතව සිටව ප්‍රමිලා හරි කුමන හෝ හේතුවක් නිසා මේ එන්නත මගහැරිලා තියෙනවනම් එහෙම නැත්නම් එන්නත ලබාගත් බවට විශ්වාසවන්ත ලිපි ලේඛනයක් හෝ යම්කිසි සහතිකයක් නැත්නම් මේ එන්නත නැවත ලබාගත්තට වරදක් වෙන්නේ නැහැ. මොකද මේ එන්නත ලබා ගැනීම රුබෙල්ලා රෝගයෙන් ආරක්ෂාව සලසා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ සෑම එන්නතක්ම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් සායනවලට එනවා ඒ වගේම විස්තර අහනවා මගේ දරුවට මේ රුබෙල්ලා එන්නත ලබා දිය යුතු වෙනව නේද කියලා. ඉතින් එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ රුබෙල්ලා එන්නත ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ වෙනමම මේ වෙනකොටත් මගේ දරුවා රුබෙල්ලා රෝගය සඳහා ආරක්ෂා වෙලා ඉන්නේ කියන එක. ඉතින් එහෙනම් කලබල වීම අවශ්‍ය වෙන්නේ නැහැ.